අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා SL Mind Hub එකේ අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අදත් අපේ ටොපික් එකට යන්න කලින් මම ඔයාලට මතක් කරනවා SL Mind Hub Facebook page එක ගැන. අපි YouTube එකේදී කතා කරන්නේ නැති විශේෂ content එකක් අපි page එක කරා කතා කරනවා. ඉතින් ඒව ගැන දැනගන්න ඕන අනිවාර්යයෙන්ම SL Mind Hub Facebook page එක follow කරන්න. මම link එක අනිවාර්යයෙන්ම description එකේ දාලා තියන්නම්. ඉතින් අපි යන් අද ටොපික් එකට. හැරි පොටර් and the Deathly Hallows කතාවේදී ලෝඩ් වොල්ඩමෝර්ට් පරාජයට පත් කරාට පස්සේ විසාඩින් වර්ල්ඩ් එකට එහෙම නැත්නම් මායා ලෝකයට මොකද උනේ කියන ගැන තමයි අපි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. ලොකු විනාශයකින් පස්සේ හොග්වාස් මායා පාසලේ පුරාවටම එකපාරටම ලොකු නිශ්ශබ්දතාවයක් පැතිරලා යනවා. ඩාර්ක් ලෝඩ් අවසානයේදී නැති වෙලා යනවා. අලුත් යුගයක් ආරම්භ වෙනවා. ඒ එක්කම කාලෙකින් මායා ලෝකයට නොලැබුණු අලුත් දෙයක් ලැබෙනවා. ඒ තමයි සාමය. වෝල්ඩමෝර්ට්ගේ පාලන කාලය සාපේක්ෂව කෙටි වුණත් ඔහු කරපු විනාශය ගොඩක් විශාලයි. ජීවිත ගණනාවක් නැති වුණා. මුළු සමාජයම කඩා වැටුණා. මායාලෝකයේ මේ විනාශයෙන් බේරුණත් ඒක යථා තත්ත්වයට පත්වෙන්න තව ගොඩක් කල් යනවා කියන එක පැහැදිලි වුණා. ඉතින් ජයග්‍රහණයේ සතුටත් එක්කම අලුත් අභියෝගයක් මතුවුණා. ඒ තමයි මුළු ලෝකයක්ම අලුතින් ගොඩනගන එක. යුද්ධය තිබ්බ කාලයේදී මායා මාත්‍යාංශය පවා තිබුණේ වෝල්ඩමෝර්ට්ගේ පාලනය යටතේ. වෝල්ඩමෝර්ට්ගේ පරාජයත් එක්කම අලුත් මායා මාත්‍යවරයා විදිහට පත් වුණේ කිංස්ලි ෂැකර්බෝල්ට්. ඔහුගේ පළවෙනිම අරමුණ උනේ ඉතුරු වෙලා ඉන්න ඩෙත් ඊටර්ස්ලව හොයාගෙන ගිහිල්ලා අල්ලගන්න එක. හැබැයි ඒක ලේසි වැඩක් වුණේ නැහැ. ගොඩක් අය Taman ඉම්පීරියස් කර්ස් එකට ලක් වෙලා හිටිය කියලා බොරු කිව්වා. මේ නිසා ඇත්ත නැත්ත හොයන එක ලොකු අභියෝගයක් වුණා. කොහොමුණත් නීතිය හා සාමය නැවත පිහිටවන්න කිංස්ලිට පුළුවන් වුණා. ඔහුගේ නායකත්වය යටතේ දූෂණය අඩු වෙලා සමානාත්මතාවය ඇති වුණා වගේම මගල් බෝන්ලට සිද්ධ වෙච්ච හිරිහැර සම්පූර්ණයෙන්ම නතර වුණා. ඒ වගේම ඔහු ඇස්කබාන් හිරගෙදර ආරක්ෂාවට හිටපු ඩිමෙන්ටර්ස්ලා වයින් කරා. ඕර කාර්යාලයේ ප්‍රධානියා විදියට හැරි පොටර්ව පත් කරලා අමාත්‍යාංශය නවීකරණය කරන්න පියවර ගත්තා. අවසානයේදී නිල වශයෙන් මායා අමාත්‍යවරයා බවට පත්වෙච්ච කිංස්ලි ෂැකර්බෝල්ට් දශක දෙකකට වඩා වැඩි කාලයක් ඒ තනතුරේ සේවය කරා. වෝල්ඩමෝර්ට්ගේ අනුගාමිකයන්ට දනුවම් දෙන එක ලේසි පහසු වැඩක් වුණේ නැහැ. පළවෙනි මායා යුද්ධයෙන් පස්සේ ගොඩක් ඩෙත් ඊටර්ස්ලා දඬුවම් වලින් බේරුණා. හැබැයි මේ පාර අමාත්‍යාංශය වග බලාගත්ත ආයේ එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. ලුසියස් මැල්ෆොයි වගේ අයට දැඩි ප්‍රශ්න කිරීම වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ අතරේ සෙවරස් ස්නේප් මිය ගියාට පස්සේ ඔහුට එල්ල වෙලා තිබුණු සියලුම චෝදනා ඉවත් කරලා යුද්ධයේ සැබෑ වීරයෙක් විදියට ඔහු පිළිගත්තා. ඉතිරි වෙලා හිටපු තර්ජන විනාශ කරලා දාන මෙහෙයුම් වලට නායකත්වය දුන්නේ හැරි පොටර් රොන් වීස්ලි කියන ඕරස්ලා දෙන්න. මේ ක්‍රියාවලිය දඬුවම් දීමක් විතරක්ම නෙවෙයි මිනිසුන්ගේ විශ්වාසය නැමත දිනා ගැනීමක් වුණා. සටනින් පස්සේ හොග්වාස් පාසල සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණේ. කැඩුණු බිත්ති, කඩා වැටුණු කුළුණු, ලේ වැකුණු කොරිඩෝ තමයි ඉතුරු වෙලා තිබුණේ. හැබැයි ඒ විනාශය ආසේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මොකද හොග්වාස් පාසල මේ විනාශයෙන් බේරුණා විතරක් නෙවෙයි. ඒක නැවත නැගී සිටීමේ සංකේතයක් බවට පත් වුණා. මේ වෙනසට නායකත්වය දුන්නේ මිනර්වා මැගොනිග. මාස 4ක් වගේ කෙටි කාලයක් ඇතුළත පාසල නැවත ආරම්භ කරන්න පුළුවන් මට්ටමට අලුත් වැඩියා කරා. ඒ අනුව 1998 සැප්තැම්බර් මාසයේ වෙනකොට ළමයි ආයෙත් පාසලට එන්න පටන් ගත්තා. හැබැයි යුද්ධයේ සලකුණු තාමත් මැකිලා තිබුණේ නැහැ. ගොඩක් ළමයින්ට දැන් තෙස්ටර්ස්ලව පේන්න පටන් අරන් තිබුණේ. ඒක ඔවුන් තමන්ගේ ඇස්වලින් දැකපු මරණ ගැන නිහඬ මතක් කිරීමක් වුණා. මියගිය අයව සිහිපත් කරන මැගොනිගල් විසින් වාර්ෂික අනුස්මරණ උත්සව වගේම ෂීල්ඩ් චාම්ස් වගේ ප්‍රායෝගික ආරක්ෂක පුහුණුවීම් හඳුන්වලා දුන්නා. ඒ වගේම එය මගල් බෝන් ළමයින්ට උදව් කරා. ගුරු මණ්ඩලය අලුතෙන් පත් කරා. පස්සේ කාලෙක නෙවිල් ලොම්බොටම්ව හර්බොලොජි ප්‍රොෆෙසර් විදිහට පත් කරා. වැදගත්ම දේ තමයි මැගොනිගල් පාසලේ නිවාස 4 සමගි කරන්න කටයුතු කරා. විශේෂයෙන්ම ශ්‍රීදරි නිවාසයත් එක්ක තිබුණු වසර ගණනාවකම බෙදීම් අවසන් කරලා හොග්වාස් පාසල නැවත සාමකාමී තැනක් බවට පත් වුණා. යුද්ධය නිසා මිනිසුන්ගේ හදවත්වල ලොකු වේදනාවක් ඉතුරු වෙලා තිබුණා. පවුල් වෙන් වුණා. ජීවිත සදහතම වෙනස් වුණා. වීස්ලි පවුල ගැන කතා කරොත් ඒ අයට තමන්ගේ නිවස වගේම ෆ්‍රෙඩ් වීස්ලිවත් අහිමි වුණා. හැබැයි ඒ දුක ආසෙත් ඔවුන් එකිනෙකාගෙන් ශක්තිය ලබා ගත්තා.
ඔවුන් නොසැලී ඉදිරියට යාමේ සංකේතයක් බවට පත් වුණා. හැබැයි මැල්ෆෝයි පවුලේ කතාව මීට වඩා වෙනස්. ඔවුන්ට සිද්ධ වුණා තමන්ගේ කීර්තිනාමය නැවත ගොඩනගා ගන්න වගේම අඳුරු මතවාදවලින් ඈත් වෙන්න. ඔවුන්ගේ කතාව වැරදි හදාගෙන නිවැරදි මාර්ගයකට පැමිණීමේ කතාවක් වුණා. එක කාලෙක ඩේලි ප්‍රොෆෙට් පත්තරේ පවා බොරු ප්‍රචාරය කරා. වොල්ඩමෝට් ආපහු ආව කියන එක ඔවුන් ප්‍රතික්ෂේප කරා විතරක් නෙවෙයි හැරී කියන දේවල් බොරු කියලා ඔප්පු කරන්නත් හැදුවා. හැබැයි යුද්ධයෙන් පස්සේ දේවල් වෙනස් වුණා. අලුත් අමාත්‍යාංශය පත්තරෙන් සත්‍ය විනීතභාවය වගේම වගකීම බලාපොරොත්තු වුණා. ඩේලි ප්‍රොෆෙට් පත්තරේ ටිකෙන් ටික තමන්ගේ නම ආයෙත් හදාගත්තා. ඒ වගේම මායාලෝකයේ රහස්‍යභාවය රැකගන්න අතරම මායාලෝකයේ සහ මගර ලෝකයේ අතර සම්බන්ධතාව වර්ධනය කරන්න ලොකු උත්සාහයක් ගත්තා. මේ ඔක්කොමත් එක්ක කුඩිස්තරංග වගේ සාමාන්‍ය දේවල් පවා නැවත ආරම්භ වුණා. අවුරුදු ගානක බයකින් පස්සේ මිනිසුන්ට සතුට සමගිය සහ සම්ප්‍රදායන් අවශ්‍ය වෙලා තිබුණා. ලෝකේ නැවත ගොඩනගනවා කියන්නේ දේශපාලනය විතරක් නෙවෙයි. මිනිසුන්ට නැවත නිදහස් ජීවත් වෙන්න අවස්ථාව හදලා දෙන එක. මේ යුද්ධයට මායා සත්වයන් ගොඩ දෙනෙක් සම්බන්ධ වුණා. ජයන්ස්ලා, ඩිවෙන්ටෝස්ලා, වෙයාවූල්ෆ්ලා වොල්ඩමොට් වෙනුවෙන් සටන් කරද්දී සෙන්ටෝස්ලා, හිපොග්‍රිෆ්ලා සහ හවුස් එල්ෆ්ලා වොල්ඩමොට්ට විරුද්ධව. ඒ කියන්නේ හොඳ මායාකාරයන්ගේ පැත්තේ සටන් කරා. යුද්ධයෙන් පස්සේ මේ සත්වයන්ට ගරු කිරීම සහ ඔවුන් එක්ක සහජීවනයෙන් ජීවත් වීම ගැන අලුත් අවධානයක් යොමු වුණා. රුබියස්, හැග්‍රිඩ් සහ ඩොබි වගේ චරිත නිසා මේ තත්ත්වය තවත් වර්ධනය වුණා. මායා සත්වයින් ආරක්ෂා කරන්න ඔවුන්ගේ ස්වාභාවික පරිසරයන් නැවත ගොඩනගන්න වගේම සාමකාමීව ජීවත් වෙන්න හැමෝම එකතු වෙලා පියවර ගත්තා. වොල්ඩමෝට්ගේ පරාජය කියන්නේ යුද්ධයක අවසානය විතරක් නෙවෙයි. අලුත් ලෝකයක ආරම්භයක්. ඒ ලෝකය අඳුරට මුහුණ දීලා ඒකෙන් බේරිලා නැවත ගොඩනගෙන්න තීරණය කරපු ලෝකයක්. මායා අමාත්‍යාංශයේ ඉඳන් හොග්වර්ට්ස් දක්වාත් පවුල් වල ඉඳන් මුළු සමාජයක් දක්වාත් මුළු මායා ලෝකයම නැවත නැගී සිටියා. ඉස්සරට වඩා ශක්තිමත්ව, බුද්ධිමත්ව සහ සමගින් යුතුව ඔවුන් පෙරට ආවා. ලූනා ලව්ගුඩ් දවසක් කිව්වා වගේ අපිට නැති වෙන දේවල් ආපහු අපිව හොයාගෙන එනවා. හැබැයි හැමතිස්සෙම අපි බලාපොරොත්තු වෙන විදිහට නෙවෙයි. ඉතින් මේකත් එක්ක අද වීඩියෝ එක ඉවර වෙනවා. යුද්ධයෙන් පස්සේ මායා ලෝකයට වුණු දේවල් ගැන කතා කරද්දී මගෙන් මොනවා හරිම දේවල් මගහැරුණාද? ඒ දේවල් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා තාමත් SL Mind Up subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification on කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙනකම් mischief managed.